මගේ කකුල නෙවෙයි ගෑණියේ. ඔය ක්ලච් එක පාගනවා. මේ මොන පැත්තේකද සර්? ඔය වම් පැත්ත එක. ක්ලච් එක අඩියට පාගලා ගියර් එකෙන් එකට දාලා එමිහිට දැන් ක්ලච් එකෙන් කකුල උඩට ගන්නවා. දැන් රේස් එක දෙනවා. රේස් එක. රේස් එක දෙන ඔය තමුසෙට කන් ඇහෙන්නේ නැද්ද? ඒ ගෑණියේ ක්ලච් එක උඩ තමුස නටනවාද? තමුසෙට ජීවිතේට වාහනයක් පදින්න වෙන්නේ මෝඩ ගෑණි. අනේ මේ ඔයි ක්ලච් එක උඩ නටන්න තමුසිතෝද මේ පැඩල් එක අස්සේ ඩීජේ එකක් ගහනවා කියලා. අනිත් එක රේස් එක දෙන්න ගානේ තමුසෙක රේස් එක මම සාක්කුව අස්සේ දාගෙන නෑ ඔයි. ගිහින් අහගන්නවා රේස් එක කොහෙද කියලා තමුසෙ නැති වෙලාවට තමුසෙලා ගෙට රින්ගර් එකගේ. ඌනම් දන්නේ නැති රේස් එක කොහෙද කියලා. මෙතන මේ අපිට මහ ලොකුට සද්ද දාගෙන හිටියට අපි නොදන්නවේ තමුසෙලා ගෑණිගෙන් කර කැවිල්ල. තමුසෙ ඕනක් පැද ගන්නවා. පැද ගන්න බැයි නම් ගවුමක් මහන් ඇඳ ගන්නවා නාකියා. ලයිසන් ඕන් නෑනේ බයික් පදින්න. ඔයා මට අරන් දෙන්නකෝ. මං ඔයාව එක්ක යන්නම් හඳට. බබා මගේ බයික් එක තියෙන්නේ. අපි දෙන්නම යමු එකෙන් හඳට. අනේ මේ ඔහෙට ඕන නම් හඳට බයි නම් ඒකේ පිටසක් වලට හරි යනවා. මම යනවා පයි. කොහොමත් ඔහෙට රෝ දෙන්න කලින් මට මගේ කකුල් ලාවේ. හොඳේ? හරි බබා. අපි ගමු මුලින්ම ලයිසන් එක. ඊට පස්සේ හිමීට බයික් එක ගමු. අනේ මේ බයි නම් බෑ කියනවා මිනිහෝ. මම හෙන්ඩුව ගන්න ඇලිය ගත්තට පස්සේ. කොකටත් හඳාන බලා ගන්න ඕනේ. අවසාන කාලේ මාරකරිය යන උතුරකට මූණ දෙන්න තියෙනවද දන්නේ නැහනේ.